පුතා අද හෙටම එන්නේ නැද්ද ගෙදර? නෑ අම්මා මං ඇවිත් තාම දවස් කීයද? එහෙම එන්නේ කොහමද? ඔයාට මෙහෙම මොන වගේ අඩුවක්ද පුතා? ඔයාගේ දුෂ්කර පැත්තක් ගිහින් දුක් විඳින්න ඔයාට පිස්සුදා? මේක මගේ ආසාව අම්මා. මං කැමතියි මේ දරුවන්ට උගන්වන්න. ඒත් ඔයාට හෙට රෑ එන්න වෙනවා පුතා. ආයෙ මං නොකියුවයි කියන්න එපා ඔන්න තේරුණාද? මොකටද? අර ඔයාට කතා කරපු ළමයව බලන්න යන්න. එයාලට මේ කටයුත්ත ඉක්මන් කරන්න ඕනලු පුතා. මට දැම්ම කසාද බඳින හදිසියක් නෑ අම්මා. ඇයි ඔයාලට තේරෙන්නේ නැත්තේ? දැන් ඔයාට වයස 31යි. තවත් හදිසියක් නෑ කියන්නේ ඔයා තවත් වයසට ගිහිල්ලා කසාදයක් කරගන්නද හිතාගෙන ඉන්නේ? අනේ මන්ද අම්මා. හරි මං එන්නම්. මිගාර අම්මගේ කියවිල්ලෙන් බේරෙන්න බැරි තැන ගෙදර යන්න කැමති වුණා. ඒත් මිගාරට නම් කසාදයක් ගැන හිතන්න තාමත් හිතක් නෑ කියලා මිගාර තනියෙන් කල්පනා කළා. ගබීෂා එක්ක තිබුණු සම්බන්ධය නතර වුණාට පස්සේ මිගාර තවත් කෙනෙක් ගැන හිතුවේ නැත්තේ ගබීෂා මිගාරට කරපු බොරු නිසා, කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න තිබුණු අකමැත්ත නිසා. සර් මොනවාද කල්පනා කරන්නේ? මුකුත් නෑ මිස් මේ පොඩි දෙයක් ගැන. ඒ මොනවද අප්පේ? ගෑන් ළමයා ගැනද? අනේ නෑ අපේ ගෙදරින් මට ප්‍රොපෝසල් එකක් ගෙනත්. අම්මගෙන් හරි කරදරේ හෙට ගෙදර ඇවිත් යන්න කියලා. එහෙනම් අපිට ළඟදිම වෙඩිමක් සෙට් වෙයි වගේ. ඒවා කියන්න බෑ ඉතින්. අම්මලා දෙයක් කිව්වොත් කිව්වා තමයි. ඒක මටවත් ශක්‍රයටවත් වෙනස් කරන්න නම් බෑ. ගියාට හෙටම බන්දන්නේ නෑනේ. ඔන්න ඔහෙ ගිහින් එන්න. සෙනසුරාදා ඉරිදා දවස් දෙකක් තියෙනවනේ. මිගාර තනුනිමිස්ගේ කතාවෙන් පස්සේ අදාළ පන්තියට ගියා. 2 වෙනකොට ඉස්කෝලේ ඉවර වෙලා මිගාර බෝඩිමට ගියා. ඇඟපත හොදලා දවල්ට කාලා මිගාර යන්තමට ඇඳේ හාන්සි වුණා. දන්නේම නැතුව මිගාරට නිින්ද ගිහින් ඇහැරුණේ සන්තෝෂිගේ හඬට. සර් සන්තෝෂි මම බැලුවා කවුද කියලා. මට නිින්ද ගිහින් දන්නේම නැතුව. අම්මා අහන්න කිව්වා රැට මොනවාද කන්නේ කියලා සර්. සන්තෝෂි අම්මට කියන්න මට රෑ කෑම එපා කියලා. කෑම එපා? ඒ මොකද සර්? අද මම රැට ගෙදර ගිහින් එන්න යනවා සන්තෝෂි. අම්මට කියන්නකෝ මට සඳා ඉඳන් තමයි ආපහු කෑම ඕන කියලා. අයියෝ එතකොට සර් ආපහු එන්නේ සවුන්දද? ඔව් සන්තෝෂි. ඇයි? සන්තෝෂිගේ මූණ දුකින් බර වෙනවා. මිගාර දැක්කා. ඒ සන්තෝෂි ඒ වගක් නොපෙන්න යන්න ගියා. මේ ළමයා එනවා කිව්වේ කීයටද බලන්න මහත්තයා. තවත් නෑනේ ඉතින්. හරි නෝනේ කොල්ලයි ඔයා ගිහින් නිදා ගන්න. කොල්ලා මගට වෙන්න ඇරලා අම්මිට නිදා ගන්න බෑ මහත්තයා. පුතා ඇවිත් ආපහු යනකොට නෝනත් යන්නේ ඒත් එක්ක. ඒක හොඳයි මං හිතන්නේ. ඔයාට විහිළු මම මේ ගෙහි ඉන්නවා. නෝනා තේ එකක් හදන්නද? අන්න නියම අදහස යසවති. හදාගෙන එන්නකො තේ දෙකක් නෝනටයි මටයි. අද නිදි වර්ජිත රාත්‍රියන්නේ පුතන්ඩිය ගෙදර එනකම්. මිගාර ගෙදර කිට්ටු කරලා පාර අයිනට කරලා වාහනේ ටිකක් නතර කළා. එක දිගටම ඩ්‍රයිව් කරපු නිසා මිගාරට තද නිදිමතක් තිබුණ නිසා බැහැලා වතුර බෝතලෙන් වතුර ටිකක් අතට හලාගෙන මූණ තෙමා ගත්තා. ඔන්න එනවා. මිගාර්ගේ කාර් එක ඈතින් එනවා පේනකොට මිගාර්ගේ තාත්තා කිව්වා. අම්මට ඊට වඩා සතුටක් තිබුණේ නැහැ. අම්මා දුවගෙන ගිහින් මිගාරව බදාගෙන පිළිගත්තා. ගිය පමා විතරයි. ඒ පිටටම ආයි ගෙදර. මම නම් කැමතියි පුතා හැමදාම ගෙදර ඉන්නව නම් තමයි. එහෙම ඉඳලා බෑනේ අම්මා. හරි ඒ විස්තර පස්සේ කතා කරමු. දැන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න. මනමාලි කොහොම කෙනෙක්ද අම්මා? ඒක හෙට ගිහින්ම බලන්නකෝ යා. කැමති නම් අපිට බැරිය ඉක්මනින් ඔයාලව පිළිවෙලක් කරන්න. අම්මට පුදුම හදිස්සියක්නේ පුතා ඔයාවත් අමාරුවේ දාන්න. ඒ කියන්නේ තාත්තා අමාරුවේ වැටලා. බත් නැති වෙන කතාවක් පුතා. මම යනවා නිදා ගන්න. ඔයත් දැන් ඇඟපත හොදලා නිදා ගන්න. මාරු උපදෙස් තමයි තාත්තා දෙන්නේ පුතාට. මිගාර නින්දට යනකම් අම්මා මිගාර ළඟටම වෙලා හිටියා. අලුත් ඉස්කෝලේ අලුත් පරිසරය ගැන මිගාර අම්මත් එක්ක කිව්වේ රස කර.
මිගාර නම් වැඩි කැමැත්තක් තිබුණේ නෑ බලන්න යන මනමාලිට. ඒත් අම්මලාගේ කැමැත්ත නිසාම මිගාරේ ගමන ගියා. කියන්න තරම් වරදක් පෙනුමින් තත්ත්වයෙන් නැති වුණත් මිගාරට බඳින්න කැමැත්තක් තිබුණේ නෑ. අම්මගේ තීරණයට කැමති වෙලා මිගාර අනිදිව බඳින්න කැමති වුණා. දැන් ඉතින් තියෙන නැකතක් බල්ලා ඉක්මනට ඔයාලව එකතු කරන්න තමයි. ඔන්න දැන් හරිනේ අම්මා. මට දැන්වත් ආසාවෙන් ජොබ් එක කරගෙන ඉන්න දෙන්න. හරි ඉතින්. අම්මලා හැම තමයි පුතා. හදිස්සිය හරි අපි මැරුණොත් ඔයාටත් කවුරු හරි ඉන්න එපැයි. මිගාරට ඒ කතාවට නම් හිත රිදුනා. මිගාර අම්මාව මගහැරලා කාමරයට ගිහින් සැප නින්දක් දැම්මා. යසවතී මිගාර මහත්තයට අරයි යන බටු මෝජු ටිකක්, ඇඹුල් තියල් ටිකක්, අච්චාරු ටිකක් ලෑස්ති කරලා ගමුද? නෝනා කියන්නත් කලින් මං ඒව හැදුවා. මං දන්නවනේ නෝනා මිගාර මහත්තයව හිස් අතින් යවන්නේ නැහැ කියලා. අනේ යසවතී උඹ නම් මිගාර ඉරිදා රෑ යනවට වඩා උදේ යන්නේක හොඳයි කියලා අම්මට හේතු කාරණා පැහැදිලි කරලා ඉරිදා ගෙදරින් පිටත් වුණා. ඒ යන අතරමඟදී අනුදි මිගාරට සැරින් සැරේ කතා කරලා විස්තර ඇහුවා. අම්මා හදලා දීපු කෑම ටික වෙන වෙනම බෝතල් පිටින් අරන් මිගාර සන්තෝෂිගේ ගෙවල් පැත්තට ගියා. මෙන්න මනමාල මහත්තුරු ඇවිල්ලා සඳුදා නේද එනවා කිව්වේ. ඇයි එන්න එපාද සන්තෝෂි? ආවට නම් කමක් නෑ. ඔය කොළඹ වැස්ස අරන්ම ඇවිත් තියෙන්නේ. මෙහෙට වහින්නේ නෑනේ. ඒ නිසා මං එහෙම වැස්ස පොඩ්ඩක් අරන් ආවා. අහුවේ කරවෙන කෙල්ලෝ තෙමන්න. මිගාර වැහිබර හස දිහා බලාගෙන hina වෙවි සන්තෝෂිට විහිළු කළා. ගෙදරට අමුත් එක්ක ආවම මොහොමද සලකන්නේ? ඇතුළට එන්න කියලා තේ එකක් දෙන්නේ නැද්ද? අම්මලා නැති වෙලාවට මනමාල මහත්තුරු ගෙට ගන්නෑ. ඇයි? කෝ ලතා නැන්දා? ආච්චිට අසනීප වෙලා ඊයේ රෑ ගියේ. ඔයා තනියෙන් දාලා? මට මොන තනියක්ද? සර්ට කෑම හදන්නත් නැති නිසා අම්මා අදත් ඉඳලා මෙයි. එහෙමද? මං ආවේ මේ ටික දීලා යන්න. අම්මා හදලා එව්වේ. මොනවද මේ? අරම බලන්නකෝ. සුවඳයි. මම යන්නම් එහෙනම්. කොහේ යන්නද? එන්න මෙන්න මෙහෙ. ඇයි දැන් කිව්වේ අම්මා නැති වෙලාවට ගෙට එන්න එපා කියලා? අනේ මෙන්න මෙහෙ එන්නස මම විහිළුවක් කළේ. සන්තෝෂි හයියෙන් hina වෙලා මිගාරට ගෙට කතා කළා. මං තේ එකක් හදාගෙන එන්න. ඉඟුරු තියෙනවා නම් ටිකක් වැඩියෙන් දාන්න සන්තෝෂි. මඤ්ඤොක්ක තම්බලා තියෙනවා. ඒවත් ගේන්නද? මම මැරෙනවට ආසයි නම් කමක් නෑ. අරන් එන්න. සන්තෝෂි hina වෙවි කුස්සියට ගියා තේ එකක් හදන්න. මිගාර කළු කරගෙන ඉන්න හස දිහා බැලුවා එළියට බහැලා. අහු කාෂ්ඨකේ වේල්නු ඉරිතැල්නු පොළවේ වැහි බින්දු වලට තෙමෙද්දී එන සුවඳ මිගාරගේ නාස්පුඩු හරහා ගියා. බක්ම අකුණු පටන් ගන්නා වගේ හදන්නේ. අකුණු එක දෙක ගහනකොට සන්තෝෂි කිව්වේ මිගාර ළඟින් වාඩි වෙන ගමන්. අකුණු ගහනවට බයයි වගේ. සන්තෝෂි ඔළුව වැනුවා. හරිනේ කරන්ට් එකත් ගියා. දැන් මමත් ගියාම ඔයා තනියෙන් යක්කු ඇවිත් අරන් යයි. අනේ බය කරන්න එපාස. මිගාර බිබී හිටපු තේ එකත් රස්නිට ඇඟේ හැල්නේ එකපාරම ගහපු අකුණට සන්තෝෂි මිගාරගේ ඇඟට පැනපු නිසා මිගාරගේ පපුව අස්සේ ඔළුව ගහගෙන හා පැටියෙක් වගේ ගුලි වෙන ආගන්තුක ගෑනු උණුසුම නිසා මිගාරගේ හැඟීම් පන ගහලා ආවා. බයයිද? සන්තෝෂි තව තවත් මිගාරට තුරුල් වුණා. මිගාර කළුවරේම සන්තෝෂිගේ දෙතොල් සිපගත්තේ. සන්තෝෂි මිගාරගේ බෙල්ල බදාගෙන සිපගත්තා. සන්තෝෂි තිම්ම ගිහින් දොරවල් ලොක් කරලා මිගාරව කාමරයට එක්ක ගියා කළුවරේම. කාමරේ පුරා කෙඳිරිඩේ හඬ විතරයි. එළිය කුරවනවා, අකුණු ගහනවා. මිගාර පළවෙනි වතාවට ගෑන් ළමෙක් එක්ක මේ විදියට එකතු වෙන්නේ. මිගාරගේ හැඟීම් සියල්ලක්ම සන්තෝෂිගේ සිරුර ඇතුලෙන් මුදා හැරියා. සන්තෝෂි අඬනවා. මිගාරට සිද්ධ වුණේ වැරැද්දක් කියලා තේරුනේ සන්තෝෂිගේ පිරිසිදුකමේ රතු පැල්ලම් දැකලා. එදා ඒ විදියට සිද්ධ වුණ දේ නිසා මේ වෙනකොට සන්තෝෂි අම්මා කෙනෙක් වෙන්න යනවා. මිගාර සන්තෝෂිව අතරමං නොකර මිගාරේ ගෙදරට හොරෙන්
සන්තෝෂිව කසාද බැන්දා. පුතා ඔයා දැන් ගෙදර එන්නෙත් නෑ. අර ළමයාට කතා කරන්නෙත් නෑලු. මොකද්ද වෙලා තියෙන්නේ? මං ඊළඟ නිවාඩුවට එනවා අම්මා. ඔයා දැන් ඔහෙට ගිහින් කොච්චර කල්ද? ඒ කාලේ අතරතුර ගෙදර ආවේ කී පාරද? මිගාර අම්මයි කීවිලා අහන් ඉන්න බැරි නිසා ෆෝන් එක ඕෆ් කරලා දැම්මා. මිගාර ඔයා ගෙදර ගිහින් අම්මලාට මේ දේවල් කියන්න. එයාලා මාව පිළිගන්නව නම් එහෙමයි. නැත්තම් එහෙමයි. මං ඕන දෙයකට හිත හදාගෙන ඉන්නේ. දරුවා ලැබුණාම අපි දෙන්නම යමු. ඕන දෙයක් වෙයි. තව ටික දවසකින් එයා එනවනේ. මිගාර ආදරෙන් බණ්ඩි අම්මගේ බරට කන තියලා කතා කරද්දි බබා බරට පයින් ගහනවා. ඒ හැඟීමට මිගාර ගොඩාක් ආස වුණා. මං ක්ලාස් එක ඉවර වෙලා එනකම් පරිස්සමින් ඉන්න ඕනේ හොඳද? හදිසියක් වුණොත් කෝල් එකක් දෙන්න. මිගාර බයේ හිටියේ. කොයි වෙලාවෙ සන්තෝෂිට අමාරු වේද කියලා. ඒ වගේම ඒ පොය දවසේ සන්තෝෂිට අමාරු වෙලා දරුවා ලැබුණා. thank you මැනික. මට තාත්තා කියන හැඟීම දැනෙනවා දැන් හොඳටම. මිගාර දරුවවත් වඩාගෙන සන්තෝෂය සිප ගන්න ගමන් කිව්වා. මිගාරයි ගෙදර ප්‍රශ්න ඇරුණම් අනිත් හැමදේම ලස්සනට සිද්ධ වුණා. ලෑස්ති වෙන්න ගමනක් යන්න. දරුවා ලැබිලා මාසයක් විතර යනකොට මිගාර සන්තෝෂිවයි දරුවවයි ගෙදර එක්කයි යන තීරණය කළා. බයේ ගැහි සන්තෝෂි ගෙදරට ගියේ. මිගාරේ ගෙවල් දොරවල් මාලිගා වගේ. සන්තෝෂියේ දේවල් දැකලා බය වුණා. අපි යමු මිගාර. මිගාර බය නොවී සන්තෝෂිය කාරකින් බස්සලා දරුවා වඩාගෙන ගෙට ගියා. නෝනා මහත්තයා මෙන්න මිගාර මහත්තයා ඇවිත්. යස්සවතීගේ කෑ ගැහිල්ලට අම්මා දූගෙන ආවේ සතුටින්. ඒත් මගදී වේගය අඩු වුණේ මිගාර අතේ ඉන්න දරුවවයි මිගාර අතේ ඉරිලා ඉන්න සන්තෝෂිවයි දැකලා. අම්මලා මාව එලවනවා නම් එලවන්න. ඒත් මං තරහ නෑ. ආදරය කරන එක වැරැද්දක් නෙමෙයිනේ අම්මා. ඔයයි තාත්තයි බැන්දෙත් ආදරය කරලා. මට ඇත්තටම අනුදිට ආදරයක් හිතුන්නේ නෑ. අම්මයි කීමට කැමති වුණාට ඒ වෙනකොට මට සන්තෝෂී හිටියානම් මං අනුදිව බලන්නවත් යන්නේ නෑ. කරුණා කරලා කට වහගෙන බෑපන් එළියට. මිගාරට තවත් කතා කරන්න ඉඩ නොදී අම්මා කෑ ගැහුවා. මිගාර දරුවවත් අරන් සන්තෝෂී එක්ක යනකොට තාත්තා විත් මිගාරව නතර කළා. මිගාරගේ අතේ හිටපු දරු පැටියා වඩාගෙන ආදරෙන් hina වෙලා මිගාරගේ අම්මා ළඟට අරන් ගියා. මතකද පුතා හම්බුණු දවස පුතාගේ කොපියක් මේ අපේ එකම මිනිපිරි. මං නම් හිතුවේ නෑ නෝනේ මෙච්චර ඉක්මනට සීයා කෙනෙක් වෙන්න පුළුවන් කියලා. මට නම් හරිම සතුටුයි. මිගාරගේ තාත්තා දරුවව හුරතල් කරනවා. අපි යන්නම් තාත්තේ. මිගාර දරුවව වඩා ගන්න යනකොට අම්මා මිගාරට දරුවව ගන්න නොදී අතට ගැහුවා. උඹට ඕන ඵලයන් දරුවවයි දුවවයි තියලා. මිගාරයි සන්තෝෂී මූණින් මූණ බලාගත්තා. අම්මා දරුවා අතට අරන් බලාගෙන හිටියා. උඹ හම්බුන දවසෙත් තාත්තගේ මූණ මේ වගේමයි. ඒ සතුට මං දැකිය අවුරුදු කීයකට පස්සේද. මිගාරගේ අම්මා දරුවව තාත්තා අතට දීලා සන්තෝෂී ළඟට ආවා. සන්තෝෂී නම් බය වෙලා හිටියේ හොඳටම. මට සමා වෙන්න දුව අර විදිහට කතා කළාට එකපාරම මට මොනවද කරන්න කියලා හිතා ගන්න බැරි වුණා. ඔයාලත් වැරදි. ඔයාලට තිබුණ මේ දේවල් මුලදීම කියන්න අපිට. අනේ සමා වෙන්න අම්මේ. සන්තෝෂී අම්මයි කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ඉල්ලුවා. අම්මා සන්තෝෂිය බදාගෙන ආදරෙන් ලේලි විදියට පිළිගත්තා.